ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න පළොත් ෆාම් එකේ වල හැමෝම මේ ඉන්න අංගාව ඉන්න ඔක්කොම සත්තු ටික තව ඇතුළේ ඉන්නවා කොච්චි බෙන්ටන් කිකිලියක් රකින්න. ඉතින් මම අද පැටව ටිකත් එළියට දැම්ම අම්මත් එක්ක. ඒතර ඒ කට්ටියට දාපු කෑම අනිත් කුකුලෝ ඇවිල්ලා කනවා. ඔය ඉන්නේ. දැන් ආන් අර ඉන්න කොච්චි බෙන්ටන් කුකුලේ කිකිලි තමයි රකුන් ඇట్లా ඉන්නේ. ඒත් එක්කම ඉන්නේ බුරුම කිකිලි. එතකොට මේ ඉන්නේ මයින කුකුලයි අර මයින කිකිලි. මේ ඉන්න පොර කුකුලෙක් එයා කවලම්. අරත් ඉන්න පොර කුකුලෙක් එයාගේ පැටව තුන් දෙනා තමයි ඉන්නේ. ඉතින් නේ කෙනෙක් පැටියෙකුයි ගම් කිකිලි පැටියෙකුයි. ඒ ගම් කිකිලිගේ මේ කකුල් වල තටු තියෙනවා. ආය කොණ්ඩේ පොඩ්ඩක් මේ මයින කිකිලිය වගේ කොණ්ඩේ පොඩ්ඩක් ආපු අලු කිකිලි පැටියෙක් ඉන්නවා එතන. බලමු කොහොමද මේ පිටාර දක්වන්නේ කියලා. පැටව කිකිලි දවසල වැස්සින්ද ගොඩක් අයට සෙම තියෙනවා. පැටව ටික වයි අස්සර රිංග ගත්තා. තටු පුම්බනවා කිකිලි කවුරුත් එයා ගාවට කිට්ටු වෙන්නේ නැහැ. අර ගිම වගේට සෙම තියෙනවා ටිකක් සෑහෙන්න. කිසිම තටු පුම්බන විතරයි යා කරන්නේ ලං එනකොට. ඒතර මෙතන ඉන්නවා කුසත්තු කුකුළු 3යි කිකිලි 3යි පැටව 3යි. 9ක් ඉන්නවා. ඒතර ඇතුලේ ඉන්න රකින්න කිකිලි 10යි. එයාගේ පැටව ටිකත් දැන් එන්න ඕනේ 10 11 වගේ වෙනකොට. ඒ කට්ටිය ආවම ඒ කට්ටියගෙත් වීඩියෝ දාන්නම්. ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්වනවා. ඔයාලා හැමෝටම ජය වේවා.